මේ හැම බඩුවක්ම රුපියල් 100යි. මේ කෑම් පෙට්ටි, පිගන්, හෝම්වෙයා අයිටම්, ප්ලාස්ටික් අයිටම් මේ හැම දෙයක්ම රුපියල් 100ට කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් ෆුල් වීඩියෝ එක බලාගෙන යන්න. तुम आज में तो तुम्हें मेरी हर पल में तुम आज में तुम पल में ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ channel එකට. ඉතින් රුපියල් 350 සේල් එක ඇවිල්ලා තියෙනවා මේ පාර කළුතරට. ඉතින් කළුතර ජුබිලි හෝල් එකට තමයි මේ 350 රුපියල් 100 item තියෙන සේල් එක ආවේ. මේ සේල් එක ලංකාවේ වටේම මේ සේල් එක යනවා. ඇහැලියගොඩ සුපර් සෙන්ටර් තමයි මේකේ නම වෙන්නේ. සමහර විට මේ වීඩියෝ එක බලන ඔයාගේ නගරයටත් මේ සේල් එක ඇවිල්ලා ඇති. ඉතින් මේ සේල් එක දැන් තියෙන්නේ කළුතර ජුබිලි හෝල් එකේ. ඉතින් මම මේ ඔයාලට පෙන්නන්නේ රුපියල් 100 පැත්ත. ඉතින් වීඩියෝ එක දිග වැඩි වෙන නිසා 350 සේල් එකේ පැත්ත මම ආයිමත් වෙනම වීඩියෝ එකක් ඔයාලට අරගෙන එනවා. ඉතින් අනිවාර්යයෙන් මේ වීඩියෝ එකක් බලන්න. ඉතින් මෙතන මම මේ වීඩියෝ එකේ පෙරන හැම අයිටම් එකක්ම රුපියල් 100ක් තමයි වෙන්නේ. ඉතින් එන්ට්‍රන්ස් එකෙන් එනකොටම අපිට තිබුණේ මෙන්න මේ වගේ ප්ලාස්ටික් අයිටම් ටිකක්. මෙතන බලන්න ප්ලාස්ටික් කෝප් එහෙම තියෙනවා. සමහර වෙලාවට අර චූටි ළමයින්ට අපි දෙන කෝප් ඉතින් ඒවා රුපියල් 100ට අපිට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ පිගන් තියෙනවා. ඉතින් මේ වගේ සාමාන්‍ය පිගානක් රුපියල් 100ට ගන්න අමාරුයි. ඊට වඩා ටිකක් සාමාන්‍ය ගාණක් වෙනවා. ඊට පස්සේ මෙතන සබන් දාන ප්ලාස්ටික් අයිටම් තියෙනවා. තව මෙතන ලස්සන අපේ නිවස ලස්සන කරන්න තව හෝම්වෙයා අයිටම්ස් අන්න ඒ වගේ ගොඩාක් අයිටම්ස් මෙතන තියෙනවා. ඉතින් ඇත්තටම මේ කළුතරට ආපු මුල්ම වතාව කලින් ඇවිල්ලා නැහැ. ඉතින් සමහර විට ඔයාලා නගරයටත් ඇවිල්ලා ඇති. ඉතින් මගෙන් කලින් වීඩියෝස් වල ගොඩක් කට්ටිය ඇවිල්ලා තියෙන නුවර පැත්තට එන්නේ නැද්ද කියලා. ඉතින් මේක මම දන්න තරමින් තාම නුවර පැති වලට නම් මේ සේල් එක ගිහිල්ලා නැහැ. ඉතින් තාම මේ කොළඹ ආවට කළුතර අන්න ඒ අවට තමයි සාමාන්‍ය මේ සේල් එක ගිහිලා තියෙන්නේ. කොළඹ අවට තැන් වලට තමයි මම දන්න තරමින් සේල් එක ගිහිලා තියෙන්නේ. ඉතින් සමහරට ඔයාලගේ පැත්තටත් එයි. ඉතින් බලාගෙන ඉන්න ආවොත් ඉතින් මිස් කරගන්න එපා අනිවාර්යෙන්ම. ඔයාලට කියන්නේ ඔයගලගේ නිවසට කුස්සියට ඉතින් අවශ්‍ය කරන ගොඩාක් දේවල් මෙතන තියෙනවා. ඊටාත්ම අඩු මුදලකට. ඉතින් අපිට ගණන් අහා ඉන්න දෙයක් නැහැ. ඉතින් හැමදේම රුපියල් 100 හින්දා අපිට ගණන් විනුම් අහන්න අවශ්‍ය නැහැ. ඉතින් මම මෙතන ප්‍රයිස් මුකුත් දාලා නැත්තේ මේ හැමදේම රුපියල් 100 නිසා. කලින් මෙයාලගේ සේල් එක අලුත් ගමනේ දාපුවම අරගෙන ගියා. ඉතින් ඒක මාරම හොඳයි හයියයි. සාමාන්‍යයෙන් අපි බය හිතනවනේ මේක මලකඩ කයි කියලා. ඉතින් අපි මුල්ම වතාවට හිතුවේ මේක මලකඩ කයිද දන්නේ නැහැ. අරගෙන ගියාට එහෙම කියලා අලුත් ගමදී හැඳි දෙකක් විතර තමයි ගත්තේ. ඒ වුණාට අදටත් අපි පාවිච්චි කරනවා මේ සේල් එක දාලා දැන් ටිකක් කල්. ඉතින් කළුතරදිත් මම මේ තෙල් හැඳි ගත්තා. මොකද කිසිම මලකඩ කන්න කිසිම දෙයක් නැහැ. හරිම ශක්තිමත්. හරිම හොඳ අයිටම්ස් තමයි මෙතන තියෙන්නේ. ඔයාලටත් මම රෙකමන්ඩ් කරනවා මේ වගේ සේල් එකක් තිබුණොත් අනිවාර්යයෙන්ම ඔයාලගේ කිචන් එකට අවශ්‍ය කරන බඩු ඊටමත් අඩු මුදලකට ගන්න පුළුවන් නිසා අනිවාර්යයෙන්ම මේ chance එක මිස් කරගන්න නැතුව ගන්න කියලා. ඉතින් මෙතන මේ තෙල් හැන්දක් රුපියල් 100යි කිව්වට පස්සේ මට ඇත්තටම හිතාගන්න බෑ. ඉතින් සමහර කට්ටියට කියන්නේ මෙතනට එන සමහර අයටත් මේවා රුපියල් 100යි කියලා කිව්වම හිතාගන්න බෑ. ඉතින් මම මුලින්ම සේල් එකකට ගිහිල්ලා තියෙන නිසා ඉතින් මම සමහර වෙලාවට ඒගොල්ලන්ට කියනවා ඉතින් මේ හැමදේම රුපියල් 100යි තමයි ඔයාලා බය නැතුව ගන්න කියලා. ඉතින් මේ මෙතන දත්පුරුසු තියෙනවා. ඉතින් ඒවත් රුපියල් 100යි. සාමාන්‍යයෙන් මම දන්න විදිහට වෙන ෂොප් ඒ කියන්නේ කීල්සල කඩේ එහෙම ගත්තට පස්සේ රුපියල් 130ක් වගේ වෙනවනේ.
දත් බොරුසුවක්. ඉතින් මෙතන රුපියල් 100යි. ඉතින් ඒව ඉඳලම තියෙනවා. තව ඔයාලට චූටි බබාලට අවශ්‍ය කරන අර ටිපෙක්ස් වර්ග, පෑන් වර්ග, ඉතින් ඒ හැම දෙයක්ම තියෙනවා. තව මෙතන තියෙනවා අපිට කුළු බඩු දාන්න අවශ්‍ය කරන බොටල්ස් එහෙම වර්ග. මෙන්න මේ බොටල් එක නම් මාරම ෂෝක් එක. ඒ කියන්නේ ප්ලාස්ටිකුත් නෙමෙයි, වීදුරුත් නෙමෙයි වගේ දෙයකින් තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒකත් මම දැක්ක ගොඩක් කට්ටිය ගන්නවා. ඉතින් මේ චූටි පර්ස් එකක් ඇත්තටම අර චූටි ළමයිට නම් හරිම ෂෝක්. සමහර වෙලාවට අර ගිෆ්ට් දෙන්න හරි අපිට මේ වගේ අයිටම්ස් ගන්න පුළුවන් පොඩි ළමයින්ට ගිෆ්ට් එකක් දෙන්න පවා. ඉතින් මෙන්න මේ වගේ හරිම කියුට් අයිටම්ස් ටිකක් තමයි මේ 100 පැත්තේ තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට පේනවද මෙතන මේස් වර්ග තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් රුපියල් 100කට වඩා වැඩි මන් දන්න තරමේ මේස් එකක්. ඒ වගේම තමයි මෙතන ටිපෙක්ස් වර්ග අන්න ඒවා ඉඳලම තියෙනවා. ඉතින් මේක නම් ග්ලූ එකක් තමයි තියෙන්නේ. මේකත් මන් දන්න විදිහට ඒ වගේ ගම් වර්ග තියෙන්නේ. තව මකන අන්න ඒ වගේ දේවල් හිටම් මෙතන තියෙනවා. ඉතින් ගොඩක් සෙනඟ එහෙම ඉඳියා. මම යනකොට නම් චුට්ටක් විතර රෑ වෙලා තිබුණ නිසා අර සමහර බඩු ඉවර වෙලා තමයි තිබුණේ මේ ස්ටොක් වල. මොකද එකපාර ගොඩක් ඒ කියන්නේ සෙනගෙන උදේ ඉඳලම මෙයාලා උදේ 10 ඉඳන් රෑ 10 වෙනකම්ම ඕපන්. රෑ 10 කිව්වට පස්සේ ඉතින් සමහර කස්ටමර්ස්ලා ඇතුලේ ඉන්නකොට වහන්න බෑනේ. ඉතින් 10 මාර 11 විතර වෙනවා මෙයාලා ක්ලෝස් කරනකොට. ඔයාලා සේල් එකට එනවනම් අනිවාර්යෙන්ම පැය දෙකක් තුනක්වත් ගත කරන්න බලාගෙන එන්න. මොකද ඒ තරමටම බඩු ගොඩාක් තියෙනවා බලන්න. මේ පෙරණ සෙරපු දෙක නම් රුපියල් 350ක් වෙනවා. සාමාන්‍ය රුපියල් 100කට සෙරපු දෙකක් දෙන්න බැහැනේ. ඒ නිසා ඒක රුපියල් 350ක් වෙනවා. ඇත්තටම මාර හොඳයි. ක්වොලිටි එකත් මාරම හොඳයි. එහෙනම් හයියයි සෙරපු දෙක එහෙම. ඒ වගේම තමයි තව ලස්සන කලර්ස් ගොඩකින් තිබුණා. මට මේ yellow color එකේ මාර විදිහට හිත ගියා. ඒක හරි ලස්සනයි. ඉතින් girls ලගේ slippers තිබුණේ නැහැ. ඉතින් boys ලගේ ඒවා තමයි ගොඩක් තිබුණේ. ඉතින් මමත් එයින් එකක් ගත්තා ගෙදරට. මොකද මේක මාර හයියයි. ඒ වගේම තමයි ලස්සනයි. අර ගාන අඩු කියලා බාණ්ඩේ තියෙන පැවැත්මට කිසිදු හානියක් කරලා නැහැ මෙයාලා. ඒ පැවැත්ම මේ විදිහටම තියෙනවා. ඉතින් කිසිම බයක් නැතුව ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් කළුතර අවට ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ සේල් එකට එන්න ඇවිල්ලා ලස්සන බඩු ටිකක් ඔයාලගේ කරගන්න පුළුවන්. හරි එහෙනම් මම වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරන්න තමයි හදන්නේ. ඉතින් මේ රුපියල් 100 කෑල්ලේ ෆුල් වීඩියෝ එක තමයි මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් 350 සේල් එකත් ඊළඟ වීඩියෝ එකේ අනිවාර්යෙන්ම අරගෙන එනවා. ඉතින් ඒකත් බලන්න. වීඩියෝ එක වෙනකම් බැලුවා නම් ඔයාලට thank you so much. ඉතින් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. bye bye.